අයවල් ළමයි. හරි. දැන් අපි යන් කලින් වීඩියෝ එකේ දෙවෙනි කොටස. හරි. දැන් අපි කලින් වීඩියෝ එකේදී x වර්ග ධන bx ධන c සමාන බිඳු ආකාරයේ වර්ගජ සමීකරණයක මූල හෙව්වා. අපි යන් දැන් ටිකක් වෙනස් ගානක. දැන් මෙයාගේ කලින් එකේ එක්කෙනා තිබ්බේ නැහැ. ඒ තිබ්බේ නැහැ. හරි. මෙයාගේ තියෙනවානේ 2. හරි. 2. එතකොට 2 ඍණ 9ත් එක්ක මොකක්ද වෙන්නේ පුතේ? 2 සාමාන්‍ය ඍණ 9ත් එක්ක ಗುಣ වෙන්න ඕන. හරි. මෙයා ಗುಣ වුණොත් අපිට එනවා ඍණ 18ක් කියලා. හරි. ඍණ 18ක් කියලා එනවා. 2 ඍණ 9ත් එක්ක ಗುಣ විය යුතුයි. right. එතකොට මෙයා ඍණ 18ත් එක්ක ಗುಣ වුණාම අපි දන්නවා මේ මැද පදය හැදෙන විදිහ කොහොමද? දැන් 18 එන්නත් ඕන. මැද පදය 3x එන්නත් ඕන. එහෙනම් ඔයාලා දන්නවා 6 වරක් 3 18යි. හරි. 6 වරක් 3 18යි. හැබැයි ධන 3ක් ඉතිරි වෙන්න ඕන. පැහැදිලිද? දැන් ඔයාලා ධන 3ක් ඉතිරි කරගන්න. හරි. එහෙමනම් 6 ගුණ කිරීම 3. ඔයාලා දන්නවා 18යි. පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. දැන් මේ ඍණ 18 නේ තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලා මෙතන ධන මෙයා ඍණ කරන්න. හරි. මම මෙතන ධන කරේ ඇයි දන්නවද? මෙයා ධන 3ක් නෙන්න ඕන අවසානයේ. එහෙනම් මෙතනින් අවසානයේ ඉතුරු වෙන්නත් ඕන ධන 3ක්. ඒ කියන්නේ මෙයා අඩු කරද්දී හෝ මොකද පුතේ ධන 6 ඍණ 3ෙන් ගුණ වුණොත් මොකක්ද වෙන්නේ? හොඳට මතක තියාගන්න ධන 6 ඍණ පදයකින් ගුණ වුණොත් ඍණ 18යි. එතකොට මේක මෙතනදී උනේ පුතේ ධන 6. දැන් මෙයා සැලකුවොත් ධන 6 ඍණ 3ත් එක්ක එකතු වෙලා එන්න ඕන ධන 3ක්. පැහැදිලිද? එන්න ඕන ධන 3ක්. පටලවා ගන්න එපා පුතේ. හරි? right. දැන් හොඳට බලන්න ආයෙමත්. හරි? එතකොට මැද පදයන් දෙක එහෙනම් එන්නේ 6 ධන 6 සහ ඍණ 3. පැහැදිලිද? right. එතකොට මෙතන එනවා 2x වර්ගය අතනින් ගත්තොත් ධන 6x ඍණ 3x 6 ඍණ 3ෙන් ගුණ වුණාම කීයක් දෙන්නේ? ඍණ 18ක් එනවා. හොඳේ. මෙතනදී ඍණ 9 සමානයි බිඳුවයි. right. මම මේ කොටස වෙනම වෙන් කරන්නම්. හරි. අපි යන් ගන්නට. හරි. right. මෙතනදී කවුද එළියට ගන්නෙ? දෙන්නගෙන් පොදුයි පුතේ 2x. එහෙනම් 2x එළියට ගන්න. 2x එළියට ගත්තම මෙතන ඉතුරු වුණා x ධන මෙයාගෙන් 2x ගියාම 3යි. හරි. මෙයාම එන්න ඕනේ එහා පැත්තේ. ආවේ නැත්තම් වැරදි. right. මෙතන ඍණ 3ක් එළියට ගත්තා. ඍණ 3ක් එළියට ගත්තාම මෙතන ඉන්නේ කවුද? ඍණ 3ක් එළියට ගන්නේ. මෙතන x ධන කීයද? 3යි. ඔයාලට පේනවා ඍණ 3 ධන 3ෙන් ගුණ වුණාම ඍණ 9ක් එනවා. ඍණ 3 x ගෙන් ගුණ වුණාම ඍණ 3x එනවා. හරි. 2x 3ෙන් ගුණ වුණාම 6x එනවා. 2x x ගෙන් ගුණ වුණාම 2x වර්ගය එනවා. පැහැදිලි නේ වැඩි? right. මෙයා සමානයි කාටද? බිඳුවයි. හරි. දැන් මෙයා එක සාධකයක් x ධන 3 එක සාධකයක් 2x ඍණ 3 සමානයි බිඳුව තව සාධකයක්. ඒ කියන්නේ 2x ඍණ 3 තව සාධකයක්. එහෙනම් x ධන 3 අපි බිඳුවට සමාන කරමු. x ධන 3 සමානයි බිඳුව හෝ 2x ඍණ 3 සමානයි බිඳුව. හරි. පැහැදිලි? එතකොට x ධන 3 එහා පැත්තට යවනවා. එතකොට x සමානයි ඍණ 3 හෝ මෙතනදී පුතේ 2x ඍණ 3 එහා පැත්තට යනවා. ඒ කියන්නේ මෙයා ධන 3යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි 2න් 3යි. right. මෙයාව මේ ඇවිල්ලා විෂම සංඛ්‍යාවක්. මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා නම් මෙන්න මේ විදිහට දෙක දැම්මා. දෙවරක් කීයක් තියෙනවද පුතේ? 3ට 1යි. 1යි තව එකක් එකතු වෙනවා. හරි. මෙන්න මේ ආකාරයට අපි මූල ටික හොයාගත්තා. right. එහෙනම් අපි මේකේ තුන්වෙනි කොටසෙන් හම්බ වෙමු. හරි. එහෙනම් මම හිතනවා වැඩේ තේරුණා කියලා. එහෙනම් ඔයාලට ජය වේවා.